ලෝකේ පුරා තියෙන ට්‍රයිකෝ බ්‍රාන්චස් වලින් එන ඩෝ ටු ඩෝ කාගෝ කස්ටම් එකෙන් නිෂ්කාශනය කෙරුවට පස්සේ මේ ස්ථානයට ගෙනල්ලා මේ ඉන්නේ මගේ ඔක්කොම ඩෝ ටු ඩෝ ටීම් එක. ඒ බඩු එනවා කස්ටම් එකෙන් ඕපන් කරපු බොක්සස් එනවා. සමහර බොක්සස් එනවා ස්කෑන් කරලා එනවා. එතකොට ඒ ඕපන් කරලා එන බොක්සස් වලට අපි සිකියුරිටි වයිස් ස්ටිකර් එකක් දානවා, ටේප් එකක් දානවා. ඊට පස්සේ වයිට් කලර් මේ වගේ පොලිසෙක්ස් බෑග් එකක් දානවා. ඒ දැම්මට පස්සේ ඒව රෙඩි කරලා ඉවරලා අපේ ලංකාව පුරා යන වාහන වලට ලෝඩින් ඩිලිවරි වෙහිකල්ස් වලට ලෝඩ් කරනවා. මෙම ස්ථානයේම මේක තමයි බේ එක. ඊට පස්සේ මේ වෙනකොටත් දැනට වාහන 16ක් 18ක් විතර ලංකාව පුරා බෙදා හැරීම් කරනවා. මේ බඩු අපි හෙට උදෑසන පිටත් වෙන්න තියෙන බඩු ටිකක් මේවා මේ ලකලෑස්ති කරනවා අපේ ටීම් එක, ඩෝ ටු ඩෝ ටීම් එක. ඊට පස්සේ ඒගොල්ලෝ ඒව අරන් ගිහිල්ලා නැවතත් බෙදාගෙන ලංකාව පුරාම බෙදාගෙන නැවතත් සඳුදා උදේට එනවා. මොකද සතියකට සාමාන්‍ය පැකේජස් අපි 2000 3000 අතර ප්‍රමාණයක් ලංකාව පුරා බෙදා හරිනවා. ඒකම දැන් මේ වගේ සිකියුරිටි මම පෙන්නුවා වගේම ඒ හැම පැකේජ් එකකම සුරක්ෂිතභාවයේ කස්ටමර්ගේ ඩෝර් ස්ටෙප් එකට යනකම් අපි සුරකිනවා. දශක 5ක විශ්වාසය සමග සෙනෙහසේ වගකීම දොරින් දොරට